හොඳේ මේ අපේ අනාගතයේ මේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේත් එක්ක හොඳේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙම සතියන්තයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ සතියන්තයේ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සාමාන්‍ය ප්‍රතිඵල සතියකින් කල්යයි කියලායි ලංකාදීප සටහනේ නම් කියන්නේ. සුබ මධ්‍යහනක් කියලා අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා අදත් බලන් ඉන්නේ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ 2025 වරහන් 2026 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විභාගයේ ප්‍රතිඵල කවද්ද නිකුත් වෙන්නේ කියලා. ඉතින් ඔන්න මේ වෙද්දී පිළිගත හැකි මාධ්‍ය නාලිකා කිහිපයකම දන්වලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මාස මේ සතියේ අවසානයේ මේ සති අන්තයේ නිකුත් කරනවා කියලා. ඉතින් කලින් සඳහන් කරලා තිබුණේ මේ මාසේ 15ට කලින් නිකුත් කරනවා කියලා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්. ඒත් මේ වෙද්දී නැවතත් එක සතියකින් දීර්ඝ වෙලා තියෙනවා. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම සුබවාදී බලාපොරොත්තුවක් තමයි මේ සතිය අන්තයේදී නිකුත් කරනවා කියන්නේ. ඉතින් මේකත් නිශ්චිත නෑ. මොකද මේකත් සතියකින් කල් යන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඉතින් දැන් තියෙන තත්ත්වයේ හැටියට හරිම දවසක් නෑ. හරිම ආందోලනාත්මක ප්‍රකාශ කරනවා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල උසස් පෙළ විභාගයේ නියමිත දිනට පවත්වන්න නම් අනිවාර්යෙන් ඉතින් මේ වෙනකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා තාම සමහර ළමයි A level class යන්න අරගෙන නැහැ. මොකද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැකන් කියලා. ඒත් මේ දැන් මාස 4කටත් ආසන්න වශයෙන් කාලයක් ගත වී තිබෙද්දී තාම විභාග ප්‍රතිඵල නිකුත් කරලා නැහැ. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් එකතකට අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සතියකින් විභාග ප්‍රතිඵල නිකුත් කරනවා කියද්දි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරනවා සති දෙකක් ඇතුළත කාලයකින් නිකුත් කරනවා කියලා. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේම මගින් පරිපාලනය වෙන කොටසක්ද විභාග දෙපාර්තමේන්තුව කියන ප්‍රශ්නයක් ලැබෙනවා. ඉතින් මේ වගේ ආందోලනාත්මක කතා ගොඩක් අස්සේ ඉතින් අපිට ඇහෙන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි දන්නේ හරිම දවසක් මට ඔයාලට බොරු කියන්න බෑ. හරිම දවසක් කියන්න බෑ. ඒත් ගොඩක් අය සහ ප්‍රසිද්ධ පුවත්පත් ගොඩක වාර්තා කරලා තියෙන මේ මාසේ සති අන්තයේදී කියන්නේ මේ සති අන්තයේදී ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඉතින් විභාග දෙපාර්තමේන්තුවට කෝල් කරත් වැඩක් නැහැ. ඒගොල්ලොත් එක එක කතා එක එක දවස් වලට කියනවා. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. මොකද තවත් අපේ A level academic මේ වෙද්දි සමහර ප්‍රසිද්ධ පාසල් වල පටන් ගන්න එතකොට අලුතින් ඒ පාසල් වලට යන්නේ ඒ ළමයින්ට මොකක්ද දෙන්නේ? ඒ ළමයින්ට ඉතින් පාඩම් මගේ හැරෙනවා. ඒ වගේම කිසිම සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඉතින් ඒ වෙද්දී ඒ නිසා මම නම් ඕගොල්ලොන්ට කියන්නේ ඉතින් උපේක්ෂා සහගතව සුබවාදී බලාපොරොත්තුවකින් මගේ channel එකත් එක්කම රැඳී ඉන්න මම ඔයාලගේ අලුත් අප්ඩේට්ස් අරන් එන්න. ඉතින් තාම හරි දිනයක් නැති වුණත් අපිට මේ සතියේ අග වෙද්දී මේ සතියේ අග දවසක නැත්නම් සතිය අන්තේ බොහෝ විට සිකුරාදා නිකුත් කරයි කියලා මට හිතෙනවා. ඒකත් පුහු බලාපොරොත්තුවක් විතරක් වෙයිද කියලා මට කියන්නත් බෑ හරියටම දැන් තියෙන තත්ත්වය සහ වාතාවරණයේ හැටියට. ඉතින් මගේ channel එක subscribe කරලා ඔයාලගේ ප්‍රශ්නත් තියෙනවා මේක යටින් දාන්න. නැත්නම් එතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්න විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන්න. ඉතින් ඔයාලගේ ගැටලුත් මේකට දාන්න, ඔයාලගේ ප්‍රශ්නත් දාන්න. අපිව subscribe කරන්න, අපේ channel එකත් එක්කම රැඳිලා ඉන්න. ඉතින් ඔයාලගේ අදහසුත් අපිට දෙන්න. අපිත් ඒවත් අරගෙන මේ විභාග දෙපාර්තමේන්තුව විමසීමක් කරන්න කැමති. ඉතින් ස්තුතියි මාත් එක්කම රැඳිලා ඉන්නවට. ඉතින් මට බොරු කියන්න බෑ. මොකද ඔයාලත් බලාපොරොත්තු වෙන ඔයාලගේ ලොකු කඩේම් විභාගයක් මේක. අපි හැමෝම වගේ බලාගෙන ඉන්න දෙයක්. ඉතින් කලින් අවුරුදු වල නම් මෙච්චර පරක්කු වෙලා නැහැ. සාමාන්‍යයෙන් A level ප්‍රතිඵල නම් පරක්කු වෙනවා මාස 5ක් විතර. මොකද රෑන්ක් හදන්න ඒක ලොකු ප්‍රෝග්‍රස් එකක්. නමුත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉතින් මාස 3ක් ඇතුළත හෝ මාස 2ක් ඇතුළත නිකුත් කරනවා. නමුත් මෙතෙක් කාලයක් යන එක නම් ලොකු අපරාධයක් මම කියන්නේ. ඒ නිසා ඕගොල්ලෝ මානසිකව ශක්තිමත්ව ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න. මම දන්නේ ඉතින් මේ ගොඩක් අවාසිය තියෙන්නේ තමන් විභාගේ හොඳනම කරපු ළමයින්ට. මොකද ඒගොල්ලෝ අලුත් ඉස්කෝලේකට යන්න ඒගොල්ලෝගේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාගෙන ඉන්න මොහොතක් මේක. ඒ වගේ මොහොතක මේ වගේ දෙයක් වෙනවා කියන්නේ ඒගොල්ලෝ තවත් ලොකු පීඩනයකට ලක් වෙනවා. ඉතින් ඒ වගේම කඩේම් ලකුණු පිළිබඳව නිශ්චිත අනාවරණයක් කරලා නැහැ. ඒ වගේම A level විභාගයක් නියමිත කාලෙට පැවැත්වෙනවා කියලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒ අයියා ලක් කරලාට ලොකු පීඩනයක් මේ දවස්වල ඇති. ඉතින් ලංකාවේ අධ්‍යාපන තත්ත්වය ඕක තමයි. ඉතින් මේ සතිය ඇතුළත නිකුත් කරයි කියලා අපි හිතමු. සාමාන්‍යයෙන් ලබන සතියට උඩත් යන්න පුළුවන්. මොකද මම දැක්කා අරුණ පුවත්පතේ එහෙම වාර්තා කරලා තියෙනවා සති දෙකක් ඇතුළත නිකුත් කරනවා කියලා විභාග දෙපාර්තමේන්තුව කිව්වා කියලා. ඒත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන සතියක් ඇතුළත නිකුත් කරනවා කියලා තියෙනවා. හරි විස්තරයක් නැහැ. හැමදැනම තියෙන ආందోලනාත්මක ප්‍රකාශ විතරයි. ඉතින් ඔයාලා රැඳී ඉන්න අපිත් එක්ක අපේ channel එක subscribe කරන්න.
අපි අනිවාර්යෙන් ඔයාලට විභාග දෙපාර්තමේන්තුවෙන් අලුත් අප්ඩේට් එකක් අලුත් නිවුස් එකක් ලැබිච්ච ගමන් ඔයාලව දැනුවත් කරන්න අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එක all දිලා තියාගන්න. අපි අලුත්ම notifications එක්ක ඔයාලට ගෙන්වා ගන්න. ඔයාලගේ අදහස් මේකට දාන්න. අපි විමසීමක් කරලා බලන්න කැමති විභාග දෙපාර්තමේන්තුවේ. ඉතින් ස්තුතියි. සුබ දවසක් වේවා කියලා මම ඔයගොල්ලන්ට ඔක්කොටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොයි වෙලාවක හරි රිසල්ට් එක ආවත් ඔයාලගේ රිසල්ට්ස් ඔයාලගේ කැමති විදිහකට ඔයාලා හිතන රිසල්ට්ස් එක ඒ විදිහට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ස්තුතියි මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්.